hello everyone. ඔන්න ඉතින් අද රසම රස සොයිට් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් අද අපි බලමු ඩෝනට් හදන්නේ කොහොමද කියලා. ඉතින් ලොකු පොඩි හැමෝම කැමතිනේ ඩෝනට් කන්න. ඉතින් අපි බලමු අද කොහොමද මේක හදාගන්නේ කියලා. එහෙනම් ඉතින් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් අපිට මේකට ඕන වෙනවා පිටි 250යි, වතුර මිලිලිටර් 115යි, බටර් 25යි, ඊස් ග්‍රෑම් 5යි, ලුණු ග්‍රෑම් 5යි, බිත්තර 1යි, ඒ වගේම සීනි ග්‍රෑම් 25යි. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි අපිට ඕන වෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු ඩෝ එක හදාගන්න. ඉතින් ඉස්සෙල්ලම මේ විදිහට අපි පිටි, බටර්, සීනි, ඊස්ට්, ලුණු ඒ සේරමත් එක්ක බටර් ටිකක් දාලා හොඳට මික්ස් කරගමු. මේ විදිහට ඔක්කොම හොඳට මික්ස් කරගන්න. දැන් බිත්තරයත් එකතු කරගන්න. අපි දැන් වතුර ටික ටික එකතු කරන ගමන් ඩෝ එක හොඳට අනාගමු. ඉතින් විනාඩි 10ක් 15ක් විතර හොඳට මේ විදිහට ඩෝ එක අනාගත්තාම අපිට හොඳ සොෆ්ට් ඩෝ එකක් එනවා. අපි ඊට පස්සේ අපේ ඩෝ එක විනාඩි 15ක රෙස්ටින් තියමු. ඉතින් විනාඩි 15කට විතර පස්සේ ඩෝ එක හොඳට ප්‍රෝ වෙලා තියෙනවා. අපි ඩෝ එකෙන් ග්‍රෑම් 60 කෑලි මේ විදිහට කඩාගමු. ඊට පස්සේ අපි කඩාගත්තු ග්‍රෑම් 60 කෑලි මේ විදිහට හොඳට බෝල කරලා ට්‍රේ එකකින් තියාගමු. අපි දැන් මේ විදිහට ට්‍රේ එකට දාගත්තු බෝල ටික විනාඩි 10ක් 15ක් හොඳට ප්‍රූ වෙනකන් තියාගන්න ඕනේ. ඉතින් දැන් අපේ බෝල හොඳට ප්‍රූ වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී තෙල් එකත් හොඳටම රත් කරලා තියාගන්න. ඊට පස්සේ අපි මේ විදිහට ට්‍රේ එකකින් එක බෝල මේ විදිහට අරගෙන තෙලට දාලා බෙද ගන්න ඕන. ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදිහට මැද සිදුර හදාගන්න. ඊට පස්සේ තෙලට දාලා හොඳට බෙද ගන්න මේක දෙපැත්ත. ඉතින් මේ විදිහට අපි ඩෝනට් සේරම හොඳට බෙදගමු. ගෝල්ඩන් බ්‍රවුන් එකක් එනකන් හොඳට බෙදගන්න. ඉතින් අපි මේ විදිහට ඩෝනට් ටික බෙදගත්තට පස්සේ විනාඩි 15ක් 20ක් මේක කූල් ඩවුන් වෙන්න තියලා අපි චොක්ලට් ඩිප් කරගමු. ඉතින් අපි මේ විදිහට චොක්ලට් ටික ඩබල් බොයිල් කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ඩෝනට් එක අරගෙන මේ ඔයාලා වීඩියෝ එකේ පේන විදිහට ඩිප් කරලා ආයි පැත්තකින් තියාගන්න. ඉතින් ඔයාලට මේකට වයිට් චොක්ලට් ගන්න පුළුවන්, ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ස් ගන්න පුළුවන්, කැමති විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ චොක්ලට් ඩිප් එක උඩ වර්මසිලි දාගන්න, ඒ වගේම ස්ප්‍රින්කල්ස් දාගන්න, චොක්ලට් ග්‍රේට් කරලා දාගන්න. කැමති විදිහකට මේක ඔයාලට මේ ගානිෂ් කරගන්න පුළුවන්. ඉතින් අද අපි වර්මසිලි තමයි දාගන්නේ.
ඉතින් මේ විදිහට තමයි අපි චොක්ලට් ඩෝනට් හදාගත්තේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ ගොඩක් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. bye bye.